වයලීටා කියලා කියන්නේ ස්පාඤ්ඤ ජාතික මහාගත් කතුවරියක් වන ඉසබෙල් අයන්දේගේ 2022 ඒ කියන්නේ බොහොම මෑත කාලයේ ලියවිච්ච කෘතියක්. එතකොට මේ කෘතියේ සිංහල පරිවර්තනය වයලීටා නමින්ම සිංහලයට පරිවර්තනය වුණා මගේ අතින්. මේ කෘතියේ බොහෝ හැඟීම් පිළිබඳව වසර 100ක් ජීවත් වුණු කාන්තාවක් 1920 සිට 2020 වසර දක්වා වසර 100ක් ජීවත් වුණු කාන්තාවකගේ මේ දීර්ඝ වූ ජීවිත කාලය පුරාවටම තිබුණු දුක, සතුට, ප්‍රේමය, හදවත් බිඳීම වගේ හැඟීම් සමුදායක් මවක් වශයෙන්, බිරිඳක් වශයෙන්, ව්‍යාපාර සිදු කළ කාන්තාවක් වශයෙන් ඇයගේ මේ දීර්ඝ වූ ජීවිතයේ අත්දැකීම් ගොන්නක් මේ පොතේ බොහොම සුන්දරව සටහන් වෙලා තියෙනවා. ජීවිතය ගැන යම්කිසි අලුත් දැනුමක් ලබා ගන්න නැත්නම් තමන්ගේ ජීවිතය ගත කරන්න අවශ්‍ය වෙන යම්කිසි උපදෙසක් ලබා ගන්න උදව් වෙන සුන්දර කෘතියක් වේවි කියලා මම හිතනවා. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.